අයිබෝවන් අද තුගල සාතරෙන් පිළිගන්න ට්‍රැවල් ෂෙෆ් YouTube channel එකට ඔන්නදත් මම රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි මේ vegetable fried rice එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩාක් අය ඉල්ල තුන මේ vegetable ගොඩාක් vegetarian නිසා මේ දැන් අද සමාජයේ ඉතින් එයාට කොහොමද මේක රසට මේ vegetable fried rice එකක් හදාගන්නේ කියලා. ඉතින් හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න අද කොහොමද ඒක හදන්නේ කියලා. අපි බලමු ඒකට අවශ්‍ය කොහොමද මේ අමුද්‍රව්‍ය මොනවද කියලා සාහය හදන විදිය. ඉතින් මෙතන තියෙනවා මේ කලින් හදාගත්ත බත් එකක්. ඉතින් මේ බත් එක හරි ඇටෙන් ඇටේ තියෙන්න ඕනේ. මොකද මේක ගොඩක් වෙලාවට ලම්ස් තියෙන්න බෑ. සමහර බත් වල ඔයගොල්ලෝ දැක්ලා ඇති. මේක කුටි කුටි තියෙන. එහෙම දුන්නොත් මේක හරියන්නේ නැහැ. මොකද නැත්තම් මේ බත් එක ලස්සනට ගන්න බෑ අපිට fried rice එකේ. මොකද මේක බත් බෙදෙන්න ඕනේ බත් එක. ඒක තමයි ඉම්පෝටන්ට් එක. ඊළඟ බත් එක බෙරි වල තියෙන්නත් බෑ. ඉතින් එහෙම වුණොත් ඒක හදාන්නත් බෑ. ඉතින් ඔය වගේ දේවල් කරුණු කාරණා තියෙන ගොඩක් ඒක fried rice එකේදී. ඉතින් බත් මෙතන තියෙනවා. ඉතින් මෙතන තියෙනවා සැලරි පොඩි කපාගෙන තියෙනවා. කැරට් තියෙනවා. ඊළඟට බ්‍රොකොලි කොල්ෆා තියෙනවා. ඊළඟට කැබේජ් තියෙනවා. ඊළඟට බෙල් පෙපර් තියෙන පොඩියට කපාගෙන ඒක ඒ ටික තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා සුදු ලුණු තියෙනවා. ඊළඟට මේ පොඩියට කපාගත්ත මේ බොන්චි තියෙනවා. ඊළඟට ලීක්ස් තියෙනවා. ලීක්ස් පොඩ්ඩක් වැඩි පුරාන් තියෙනවා. වැඩිද මන් දන්නේ. ඊළඟට මගේ ළඟ ස්ප්‍රින්ග් අනියන් ටිකක් තියෙනවා. අන්තිමට මේක අපි මේ කරන්න ගානිෂ් කරගන්න. ඊළඟට තමයි මෙතන තියෙන තික්ස් මේ සෝය සෝස් එක. සෝය සෝස් එක මොකටද මම ස්වීට් කරලා අරන් තියෙන්නේ. මොකද මේකේ පොඩි අපිට පැන් රහ ගතියක් එන්න ඕනේ මේ බත් එකට. ඒක නිසා ස්වීට් සෝය සෝස් පොඩ්ඩක් අරන් තියෙනවා. ඊළඟට ලුණු තියෙනවා. සහ ඔයිල්. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය ටික මේක හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම තියෙන මෙන්න මේ වගේ වොක් එකක් හදාගන්න. වොක් එකක් නැත්නම් ෆ්‍රයි පෑන් එකේ කරන්නත් පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් මම වෝම් වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ මම මුලින්ම එකතු කරගන්නවා තෙල් ටිකක්. තෙල් එකතු කරගද්දි මෙන්න මේ වගේ වටේට තමයි තෙල් ටික දාන්න ඕනේ. මේ එතකොට මේ තෙල් ටිකෙන් පොඩ්ඩක් මේක ඇල්ලන ගතිය අඩු වෙලා මේක ලස්සන කෝට් වෙනවා වටේ. ඒකත් මතක තියාගන්න මේ වගේ දාද්දි. සස්සේ ඒ ටික මේව කරද්දී අපි දැන් බලනවා අපි මුලින්ම කරන්නේ මම මේක ගොඩක් තාච්චිය රත් වෙන කලින් මේ සුදු ලුණු ටික දා ගන්නවා. ඒක ආන්තම් බෙදෙන්න අරිනවා. ඊළඟට අපි බලන්න ඕනේ මෙතන ඉක්මනින් තව ටිකක් වෙලා බෙදෙන්න ඕන ටික වැඩිපුර බෙදෙන්න ඕන ටික අපි කලින් එකතු කරගන්න. මේ විදිහට. ඊට මම ගින්දර චුට්ටක් වැඩි කරගන්න මේකෙදි. සාමාන්‍ය මීඩියම් හීට් එකට තියාගන්නවා. මේ ටික මේ ලෝඩ් ටික තැම්බෙන්න ඕන. සමහර මේ ලෝඩ් ඔයගොල්ලන්ට පුළුවන් ඕන මේ කලින් මේ මොනවාද මේක පොඩ්ඩක් තම්බල ගන්න පුළුවන්. සාමාන්‍ය අපි රෙස්ටොරන්ට් වගේ දේවල් නම් පොඩ්ඩක් අපි මේ තම්බල තියා ගන්නවා. ලේසි මනින්ම අපිට ඕඩර් එකකට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න. මේක දැන් මම මේ වෙලාවේ කුක් කරන්නේ මීඩියම් හීට් එක තියාගෙන ගොඩාක් මේ හීට් එක තියන්න එපා නැත්නම් මේක මේ අමු වෙන්න පුළුවන්, තැම්බෙන මදි වෙන්න පුළුවන්. ඒ වගේම මේක පාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක ටිකක් එකතු කරගන්න. මම දෙන්නත් පොඩ්ඩක් අඩු කරා. දෙකල මේ විදිහට මේක මෙතන තැම්බෙන්න තියන්න ඕන පොඩි වෙලාවක්. මම මේකට එකතු කරලා ලීක්ස් ටිකක් මේ වෙලාවේ ලීස් එකතු කරනවා. ඊට පස්සේ බොන්චි ටිකත් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට ලුණු සල්පයක්ත් මුලින්ම එකතු කරගන්නවා. ලේසි ලුණු සල්පයක්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ බත් එක හදනවා නම් මතක තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් vegetable stock එකකින් බත් එක හදාගත්තාම තවත් ඒක fried rice එක රස වෙන්න පුළුවන්. අපි නිකම් බත් එක හදනකොට මේකටම අපි හිතාගෙන හදනවා නම් මේ vegetable fried rice එකට මේ vegetable stock එකක් දාලා බත් එක හදාගෙන තිබුණොත් තවත් රස වෙන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට බැලනකොට හරි සුවඳයි. මොකද ඒකේ වැඩිපුර සුවඳ මම ගත්තෙත් අර මේ garlic ටිකත් පොඩ්ඩක් තෙලක දාලා දෙද්දාම පොඩි සුවඳක් එකතු වෙනවා. මේක මේ විදිහට ඔයාලට ඕන මේකට ගම් දිස්ටිකුත් එකතු කරගන්න පුළුවන්. ඕන කෑලි මිරිස්ටියක් අන්තිමට එකතු කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. මම පොඩි සජෙෂන් තමයි ඔයගොල්ලෝ දුන්නේ. දැන් මම මේ වෙලාවේ ලෝල් තැම්බුවා නිසා මම එකතු කරනවා මගේ බත් එක.
ඊට පස්සේ බත් එක දාලා මේ විදිහට මේ අවලම් කරගන්න. මේ බත් එකක් දැන් පොඩි වෙලාවක් මේ විදිහට බැදින්න ඕනේ. අද බත් එක දාපු ගමන් ගින්දර පොඩ්ඩක් වැඩි වෙන්න ඕන නැත්තම් බත් එක අල්ලන්න බලනවා මේ අඩි සෝස් එකක් මේක දාන්න පුළුවන් පොඩි අර මේ ඔයිස්ටර් සෝස් නෝදා සෝයා සෝස් එකක් මේ විදිහට පොඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඊට පස්සේ ස්ප්‍රින්ග් අනියන් ටිකක් මම මේ විදිහටම දාන මෙතන. දාලා මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරලා ඊට පස්සේ අපි මේ පෙම් බාගමු. මේ තමයි මම හදාගත්ත vegetable fried rice එක. බක් චෝයි දෙකකුත් මම ස්ටිම් තම්බලා කියන්නේ ස්ටිම් කරලා වගේ අරගෙන මම මේක උඩ තියලා තියෙනවා. ඉතින් මේක බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඉතින් හරි පෙනුමකුත් තියෙනවා. පොඩ වෙජිටේරියන් අයට පොඩ්ඩක් අර රසට පෙනුමට තියෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට මේක කරේ. ස්ප්‍රින්ග් අනියන් පොඩ්ඩක් උඩින් දාලා තියෙනවා. ඔන්නගොල්ලෝ බලාගත්තද කොහොමද මේ vegetable fried rice එක හදාගන්නේ කියලා. ඉතින් හරි ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඕන නම් දැවිලා දාන්න ඕන නම් මොන හරි කැලරිස් ටිකක් ඕන නම් ගම්මිස් ටිකක් එකතු කරන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඕක ඔයාලට මේ එග් කන අය ඉන්නවා බිත්තර. එතකොට එහෙම නම් එග් විදිහට හදාගන්න පුළුවන් එග් ටිකක් දාලා. ඉතින් මම ඒ වගේම තමයි තව තවත් දුරට මේ වීඩියෝ ඔයගලන්ට මම අලුතින් අප්ඩේට් කරනවා. ඒ අප්ලෝඩ් කරද්දී ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න ඔයගොල්ලෝ මතක ඇතුව මේ සබ්ස්ක්‍රයිබ් කළත් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි මල් වීඩියෝ එකකින් අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.